සමහර උදවිය ඉන්නවා මේ දරුවෝ හදන එක සෙල්ලමකට කරනවා. ඒ කියන්නේ අර බැන්දොත් දරුවෝ හදන්න ඕන කියලා එකක් නැහැ. දරුවෝ වදන්න හදන්න පුළුවන් නම් විතරක්. ඒ වගකීම ගන්න පුළුවන්. වගකීම ගන්න පුළුවන්. නැත්තම් දෙන්න එකට ඉන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අද ඇත්තටම එහෙම ගොඩක් තරුණයෝ ඉන්නවද? ඉන්නවා ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අර පුත්තාවත්තු මනුස්සයන් දරුවෝ කියලා කියන්නේ සම්පතක් තමයි. ඒ සම්පත නඩත්තු කරන්න පුළුවන් නම් විතරක් හදන්න වදන්න. සමාජයට පේන්න දේවල් කරන්න ඕනේ නැහැ. කිසිසේත්ම අවශ්‍ය නැහැ. මේ ගොඩක් වැරදිලා තියෙන අපිට වඩා ලෝකයා පිනවන්න ගිහිල්ලා කටයුතු කරනකොට මිනිස්සුන්ට වරදිනවා. එතකොට ඔය දික් කසාද වීම බරපතල ගැටලුවක්. සීසීකඩ විසිරලා පවුල් විනාශ වෙලා විවාහයට කලින් හිතන්න ඕනේවා ගොඩක් තියෙනවා. සල්ලි ලස්සනයි. ඒ අර වචන වලින් හරඹ දක්වනව නේද? විවාහ වෙලා ඉන්නක මේ අර මොකද්ද අවදිය විවාහයට පෙර අර ප්‍රේම සම්බන්ධතාවය පවත්වන කාලේ ඒවා මත කසාද බඳින්න එපා. බලන්න එක්කෙනෙක් කතා කරනකොට එක්කෙනෙක් නිමෙනවද කියලා. නිමෙන්න එපැයි. එකට එක කියනවද නැද්ද කියන එක බලන්න. එතකොට බෝධිසත්වයෝ මුළු සංසාරෙම පතාගෙන ආවේ කවුද? යශෝදරාවිය, උත්තමාවිය. යශෝදරා දේවිය මුළු සංසාරෙම පතාගෙන ආවේ කවුද? බෝධිසත්වයෝ, සිද්ධාර්ථ කුමාරයා. කසාදේ හරි වැදගත් නිවන් දකින්න. කසාදේ හරි වැදගත් විමුක්තියට. මොකද පවුල් පන්සල් වගේ තියෙන්න එපැයිනේ. පවුල අපාය වගේ තිබිලා හරියන්නේ නැහැ.